අයුබෝවන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ජොබ් එස්සේ YouTube channel එකට. ඔන්න අදත් ඔයාලට private job vacancy ටිකක් ගෙනලා තියෙනවා ලංකාවේ හොඳම පිළිගත් ආයතනවල. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා bell icon එක all දාලා like එකක් දාන්න අමතක කරන්න එපා. ඔන්න ඔයාලට දීලා තියෙන පළවෙනි job vacancy තමයි ආපිකෝ එකේ. ඔයාලා දන්න ලංකාවේ පිළිගත් ආයතනයක්. ආපිකෝ එකේ මුදල් අය කැමි මේක දිවයින පුරාම මේකේ vacancy තියෙනවා. ඒකින්ද ඔයාලට මේකට apply කරන්න පුළුවන්. අපි බලමු මොනවාද ඕන සුදුසුකම් කියලා. මෙතන ඔයාලට සුදුසුකම් ඉල්ල O level පමණයි ඉල්ලලා තියෙන්නේ. මෙතන ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ experience එක කිසිම පළපුරුද්දක් ඕනේ නැහැ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ වරප්‍රසද්දි කියලා එයාලගෙන් ලැබෙන දේවල් අපිට සඳහන් කරලා තියෙනවා. රුපියල් 50000ට නොඅඩු මාසික වැටුපක්. ඒ කියන්නේ මූලික වැටුප. ඊට පස්සේ වෛද්‍ය හා මරණාධාර දීමනා. ඊට පස්සේ වාර්ෂික ප්‍රසාද දීමනා. රාත්‍රී වැඩමුළු දීමනා. සුවදශීලී උද්‍යෝගිමත් වැඩ පරිසරයක් කියලා වලට දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන නැවත දාලා තියෙනවා සුදුසුකම් කියලා. වයස අවුරුදු 18ත් 47 අතර වෙන්න ඕනේ. ඊට පස්සේ දාලා තියෙනවා සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය. ඒ කියන්නේ ඔයාලට කැෂියර්නේ. එතකොට මේකට ගණිතය ඕනෑමයි. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ඔයා ගණන් වලට S එකක් තිබ්බත් ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. මම කියන්නම් කොහොමද මේකට අයදුම් කරන්න කියලා. මුලින්ම ඔයාලා description එකේ තියලා තියෙන මම දාලා තියෙන link එක මගින් ආපුම මෙන්න මෙතෙන්ට තමයි ඔයාලා එන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන apply for job එක ක්ලික් කරාම මෙන්න මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම පල්ලෙහාට scroll කරාම ඔයාලට මෙතන පුළුවන් ඔයාලගේ නම, ඊමේල් එක, ෆෝන් නම්බරේ, ඇඩ්‍රස් එක, ඊට පස්සේ education qualification, ඒ කියන්නේ අධ්‍යාපන සුසුකම්, ඊට පස්සේ ඔයාලගේ වයස එහෙම දාලා ඔයාලට මේකේ කිසිම දෙයක් ටයිප් කරලා දාන්න ඕනේ. මෙතින් මෙන්න මේ අයිනේ ඊතල ඉබුවම ඔයාලට එතනින් select කරලා දාන්න පුළුවන්. මතක් කළා ඔයාලා මෙතන mention the city, ඒ කියන්නේ ඔයාලගේ නගරයයි town එක දාන්න. එතකොට ඔයාලට ටග් ගාලා ඔයාලට කතා කරලා ඔයාලව තෝරගත්තොත් ඒකල ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ submit කියන එක දීලා මේකට අයදුම් කරන්න. එහෙනම් අපි බලමු දෙවෙනි vacancy එක මොකක්ද කියලා. දෙවෙනි vacancy එක තමයි ඔයාලා හැමෝම දන්න valuable finance එකේ trainee officer දාලා තියෙන. කියන්නේ පුහුණු කරලා තමයි ඔයාලා මේකට ගන්නේ. ඔයාලා මෙතන education අධ්‍යාපන සුසුකම් ඉල්ලා තියෙනවා A level. මොකද valuable finance කියන්නේ පොඩ්ඩක් හොඳ පිළිගත් ආයතනයක්. ඒ හින්දා ඔයාලට A level ඉල්ලා තියෙනවා. experience එක කිසිම පළපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහාට ගිහම දාලා තියෙනවා. ඔයාලා A level කරලා ගෙදර ඉන්න ළමයෙක්ට නම් මේකට අයදුම් කරන්න පුළුවන්. වයස අවුරුදු 18ත් 22ත් අතර වෙන්න ඕනේ. ඔයාලට මේකට අයදුම් කරන්නත් පුළුවන්. මෙන්න මේ apply for job වල ක්ලික් කරලා මම අර ඉස්සල්ලා කිව්වා වගේ මේකට දැම්ම අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි job vacancy තමයි සුපරීක්ෂක සියලුම අලෙවිසැල් සඳහා කියලා මේ ලාභ් සුෆර් එකෙන් තමයි දාලා තියෙන්නේ. මේකත් හොඳ ආයතනයක්. ඔයාලට හොඳ මාසෙට හොඳ සැලරි එකක් ගන්න පුළුවන් ආයතනයක් තමයි මේ ලාභ් සුෆර් කියන්නේ. මේකටත් ඔයාලගේ කිසිම අධ්‍යාපන සුසුකමක් ඉල්ලා නැහැ. O level විතරයි ඉල්ලා තියෙන්නේ. දැන් ඔයාලා O level fail වුණ අයත් ඉන්නවා, මේකේ පාස් වුණ අයත් ඉන්නවා, හොඳ කට්ටියක් ඉන්නවා. ඒකින්ද ඔයාලා fail වුණත් මේකට අයදුම් කරන්න. මොකද සමහර ආයතන වල O level fail වුණාක් ගන්නවා. ඒ කියන්නේ ඔයාලා මේක කිසිම කියන්නේ O level කියන්නේ ඔයාලා පෙනී හිටියත් මේකට ඔයාලා ගන්නවා. ඒකින්ද බය නැතුව අයදුම් කරන්න. ඊට පස්සේ මෙන්න මේකේ vacancies තියෙන අලෙවිසල් දාලා තියෙනවා. මෙන්න මෙතන මම ඒ ටික කියවන්න යන්නේ. ඔයාලට මේ පල්ලෙහා description එකේ තියෙන link හරහා ගිහලා මේ ගැන වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා දාලා තියෙනවා එයාලගෙන් ලැබෙන මේ දේවල්. ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහාටම ගියාම ඔයාලට එයාලා කතා කරොත් ඔයාලා සම්මුඛ පරීක්ෂණයට යනකොට ගෙනියන්න ඕන දේවල් මෙන්න මෙතන දාලා තියෙනවා. ජාතික හැඳුනුම්පතේ පිටපත, ඒ කියන්නේ ID එකේ කොපියක්, උපැන්න සහතිකයේ කොපියක්, බැංකු පාස්පෝර්තේ කොපියක්, ග්‍රාම සේවක සහතිකයක්. ඊට පස්සේ O level කරලා තියෙනවා නම් O level විතරක් කරලා තියෙනවා නම් ඒකේ සහතික පත්‍ර, A level කරලා තියෙනවා ඒකේ සහතික පත්‍ර. ඊට පස්සේ පෙර සේවා ස්ථානයේ සේවය කළ සහතික පිටපත්. ඒ කියන්නේ කලින් කොහේ හරි වැඩ කරලා තියෙනවා නම් ඒකෙන් දීලා තියෙන. ඒ කියන්නේ සහතික පතක් ගන්න පුළුවන් නම් හොඳයි. කලින් සේවය කරනවා තියෙනවා ඒක අර
යාලට මේ ෂුවර් නෑනේ ඔයාලා කොහෙද වැඩ කරේ කියලා. ඒකින්ද තමයි මෙහෙම එකක් ඉල්ලන්නේ ඔයාලට. දැන් සමහරු ඉන්නවා මේ වගේ කතා කරන්නේ නැහැ කියලා. එතකොට ඔයාලට තියෙන්නේ ඔයාලගේ නගරයේ මේ වගේ එකක් අනිවාර්යෙන් තියෙනවා ලාභ් සුපර්. එතකොට ඔයාලා පුළුවන් ඉන්න එකට ගිහිල්ලා අහලා මේකට එයාලගෙන් අහලා වේකන්සි තියනවාද කියලා එහෙම යන්න පුළුවන්. නැත්නම් ඔයාලා මේ වගේ මෙන්න මෙතන apply for job ගිහිල්ලා ආයදුම් කරන්න පුළුවන්. ඔයාලගේ නගරයේ ආශ්‍රිත තියෙනවා ඔයාලා එතෙන්ට ගිහිල්ලා අහන්න. ඒක ගොඩක් ලේසි. එතකොට ටක් ගාලා ඉක්මනින් ඔයාලට තොරතුරක් ගන්න පුළුවන්. නැත්නම් මේ apply for job හරහා ගිහිල්ලා අර මම මුලින්ම කිව්වා වගේ මේක ෆිල් කරලා ඔයාලට ආයදුම් කරන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා දැම්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා.